හායි කොහොමද ඔයාලට චතු YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඊට්ස් ආප්ප සෝඩා මේ දෙකම නැතුව රසට කොහොමද ආප්ප හදන්නේ කියලා අද බලමුද? එකම ආප්ප මිශ්‍රණයෙන් ආප්ප වර්ග 3 අද මම හදලා පෙන්නනවා. ආප්ප ඒ වගේම බිත්තර ආප්ප ඒ මිශ්‍රණයම ගොඩක් අය අමාරුයි කියන පැණි ආප්පත් අද හදනවා. මේ ආප් එක හදාගන්න විශේෂයෙන් ඕන වෙනවා පොල් වතුර. පොල් වතුරෙන් තමයි අපේ ආප්ප මිශ්‍රණය පිපෙන්නේ. අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 50යි, හාල් පිටි ග්‍රෑම් 250යි. මම මෙතනදී රතු කැකුළු පිටි ග්‍රෑම් 250කුත් පාවිච්චි කරනවා. රතු කැකුළු පිටි අනිවාර්ය නැහැ. ඔයාලගේ ගෙදර තියනවා නම් විතරක් රතු කැකුළු පිටි ගන්න. මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. දැන් බලමු පිටි මිශ්‍රණය කොහොමද අනා ගන්න ඕනේ කියලා. මම කැකුළු හාල් පිටියකට පාන් පිටි රතු කැකුළු පිටි මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේක මැටි මුට්ටියේ උනත් අනා ගන්න. මම නම් අද හදන්නේ වීදුරු බෝල් එක. මේ විදිහට පිටි වර්ග 3ම මම හොඳට මිශ්‍ර කරගන්නවා. මෙදී ලුණු එකතු කරන්නේ නැහැ. මම මේ පිටි එක හදන්නේ හෙට උදේට ගන්න. ඉතින් මම දැන් අද රෑ තමා මේ පිටි එක අනලා තියන්නේ. මම දැන් මේ විදිහට පොල් වතුරෙන් ටික ටික මේකට එකතු කරගන්නවා. පොල් වතුර ඉවර වුණාම ඇල් වතුරෙන් තමයි මේක අනාගන්නේ. වතුර ටික ටික දාගෙන මේ විදිහට මම හොඳට අනා ගන්නවා. වතුර ගොඩාක් එකපාර දාගන්න එපා. ටික ටික එකතු කරගන්න. මේ වගේ පදමක් එනකොට මම හොඳට මේක වහලා අරන් තියනවා. මම මේ වෙලාවෙම හෙට උදේට පැණි ආප්ප වලට ඕන කරන පැණි එක හදාගන්නයි හදන්නේ. ඒකට මම සීනි 250ක් අරගන්නවා. සීනි ටිකක් මේ විදිහට කැරමල් කරගන්නවා. සීනි ටික අඩු ගින්දරේ මේ පාටට ආපුවාම වතුර ටිකක් එකතු කරගන්නවා. මම ඊටු සීනි ටිකත් මේ විදිහට මේකට එකතු කරගන්නවා. හොඳට හැඳි ගන්න ගමන් මම මේක මෙන්න මේ ගානට එනකොට ලිපෙන් බා ගන්නවා. මේ බලන්නකෝ. මම මේ සීනි පැණි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් කඩින් ගන්න පැණි එක උනත් මේකට පාවිච්චි කරන්න. මේ තියෙන්නේ උදේ පිටි මිශ්‍රණය මගේ. මම මේකට ලුණු ටිකකුයි සීනි ටිකකුයි එකතු කරගන්නවා. මම මේ වෙලාවේ පොල් කිරි ටිකක් මිරිකගෙන ඒ පොල් කිරි ටික මේ විදිහට එකතු කරගන්නවා. මම පොල් කිරි එකතු කරගද්දී ටික ටික තමයි එකතු කරගන්නේ. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි හදාගන්න ඕනි. මම මේ මිශ්‍රණය පැයක් විතර වහලා තියෙනවා. ඔයාලා පළවෙනි වතාවට නම් ආප්ප හදන්නේ ආප්ප හදන්න කලින් ආප්ප තාච්චියට තෙල් ටිකක් දාගෙන බිත්තරයක් පැත ගන්න. එතකොට ආප්ප එක ඇලෙන්නේ නැතුව ගැලවෙනවා. මම මේ විදිහට තෙල් ටිකක් තාච්චියේ මුලින්ම ගාගෙන අපේ ආප්ප මිශ්‍රණය මේ විදිහට තාච්චියට දාගෙන තාච්චියේ වටේ කරකව ගන්නවා. ඊට පස්සේ පියනෙන් මේ විදිහට විනාඩියක් විතර වහලා අඩු ගින්දරේ ලිපේ තියා ගන්නවා. මෙන්න මේ ගානට එනකොට මම ලිපෙන් බා ගන්නවා ආප්පේ. මේ බලන්නකෝ ආප්ප ටික මම මේ වෙලාවේ ආප්ප මිශ්‍රණයෙන් පිටි ටිකක් මේ විදිහට දාගෙන ඒක උඩට බිත්තරයක් මේ විදිහට දාගන්නවා. මේ බිත්තරේ උඩින් මම ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි මේ විදිහට එකතු කරගන්නවා. මම විනාඩියක් වගේ අඩු ගින්දරේ මේ බිත්තර ආප්පේ ලිපේ තියා ගන්නවා. මේ බලන්නකෝ මේ ගානට එනකොට මම බිත්තර ආප්පේ ලිපෙන් බා ගන්නවා. මේ බලන්නකෝ හරිම ලස්සනයි නේද? මම දැන් හදන්නේ පැණි ආප්ප එක. මේ විදිහට ආප්ප පිටි ටිකක් තාච්චියට මේ විදිහට දාගෙන
තාච්චිය වටේ කරකව ගන්න ඕනි. ඊට පස්සේ මම දැන් පැණි ටිකක් මේ විදියට එකතු කරනවා. මේ විදියට හැන්දෙන් මේ පැණි එක ආප්ප පිටි මිශ්‍රණයේ කලවම් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මම පියනෙන් වහලා විනාඩි 2ක් වගේ මේක අඩු ගින්දරේ ලිපේ තියාගන්නවා. මෙන්න මේ වෙලාවේදී මම හිමීට මේක අනිත් පැත්තට මේ විදිහට නවා ගන්නවා. මේ බලන්නකෝ. මම මේ විදිහටම තව තප්පර 2ක් වගේ පියනෙන් වහලා අඩු ගින්දරේ ලිපේ තියාගන්නවා. මෙන්න මේ වෙලාවේදී මම ලිපෙන් මේක අයින් කරගන්නවා. පැණි ආප්ප හදන එක අමාරුයි කිව්වට මෙන්න මේ විදිහට හදලා බලන්නකෝ. ඔයාලා හැමදාම වුණත් පැණි ආප්ප හදයි. මෙන්න මේ වෙලාවේදී හිමීට මේක නවා ගන්නවා මේ විදිහට. මම මේක තව තප්පර 2ක් වගේ පියනෙන් වහලා අඩු ගින්දරේ ලිප උඩ තියාගන්නවා. මේ බලන්නකෝ. මම මේ වෙලාවේදී ලිපෙන් අයින් කරගන්නවා මේ පැණි ආප්පේ. ඔයාලත් මේ විදිහට ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප ගෙදරම හදලා බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ්ස් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන්න. සුබ දවසක් වේවා.